ඉතින් අද මේ විඩියෙන් කතා කරන්න යන්නේ OBS එකේ මෙන්න මේ වගේ කොටුවට තියෙන වෙබ්කැම් එක කොහොමද මේ වගේ රවුම් කරගන්න කොහොමද කියලා තමයි අද මේ විඩියෙන් කතා කරන්න යන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලට මේ වැඩේ කරලා පෙන්නන්න මේ විදිහට සීන් එකක් හදාන්නේ. ඒකේ සෝසස් යටතේ තියෙන මෙතන මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මේ විදිහට වීඩියෝ කැප්චර් යටතේ මගේ වෙබ්කැම් එක මම මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඒක ක්ලික් කරලා ඔයාලට මෙතන තියෙනවා ෆිල්ටර්ස් කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන ඉමේජ් මාස්ක් බ්ලෙන්ඩ් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මම ඔයාලට ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරන්න පල්ලා ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකෙන් මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒකේ ලොකේෂන් එක මේ විදිහට දීලා මේ ඉමේජ් එක බ්‍රවුස් කරගන්න ඕන ඔයාලා. මෙන්න මේ විදිහට බ්‍රවුස් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපේ වෙබ්කැම් එක මේ විදිහට රවුමක් විදිහට තමයි පේන්නේ. මෙන්න මේ විදිහට මට ගැලපෙන විදිහට මේ වෙබ්කැම් එක මේ විදිහට පොඩි කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ෆිල්ටර්ස් වලට ගිහිල්ලා මට ඇඩ් කරගන්න ඕනේ මේකට ස්ට්‍රෝක් එකක්. ඉතින් මම මේ විදිහට ඊළඟට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරන්න යන්නේ. ඉතින් මේකට ඔයාලා OBS එකට ප්ලගින් එකක් දාගන්න ඕනේ. ඒක දාගන්න ඕන ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලගේ OS එක තෝරගෙන මේ විදිහට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ෆිල්ටර්ස් යටතේ ස්ට්‍රෝක් කියන ඒ ඉෆෙක්ට් එක බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්ට්‍රෝක් එක මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. මෙතනින් පොසිෂන් එක වෙනස් කරගන්න පුළුවන්. අවුට් ස්ට්‍රෝක්ද ඉන් ස්ට්‍රෝක්ද කියන එක මේ විදිහට මම කලර් එක චේන්ජ් කරගන්නවා. මේ විදිහට ස්ට්‍රෝක් සයිස් එක වගේ ඔයාලට දේවල් වලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඔයාලගේ වෙබ්කැම් එක මේ විදිහට රවුමක් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මොකද දැන් වීඩියෝ එකනේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.